ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ එහෙම ලොකුවට කතාබහට ලක් නොවුණු ඒත් වැදගත් සලකුණක් තියපු පෙළපතක් ගැන. ඒ තමයි හල්කෑ විධානගේ පෙළපත. අපිට මේ ගැන තොරතුරු ටිකක් ලැබිලා තියෙනවා. ඉතින් අද උත්සාහ කරන්නේ ඒ තොරතුරු ඇසුරින් මේ පෙළපතේ කතාව, අර පසුබිම, ඒ වගේම ඒකේ තියෙන විශේෂත්වය ගැන ටිකක් ගැඹුරින් බලන්න. බලමු නේද මොකද්ද මේකේ තියෙන වැදගත්කම කියලා. මුලින්ම අපිට හමු වෙන කාරණයක් තමයි මේ පෙළපත රටේ පැවැත්මට සුවිශේෂී කාර්යභාරයක් කරලා තිනවා කියන එක. ඒ කියන්නේ ඒ මුල් සමාජිකයන්ගේ ක්‍රියාකලාපය කොච්චර තීරණාත්මක වෙලාද කියනවන එයාලා නොහිටියනම් රටේ ගමන් මඟ පවා වෙනස් වෙන්න ඉඩ තිබුණා කියලායි මේ තොරතුරු වල කියවෙන්නේ. ඔව් ඒක ඇත්ත. ඒ ප්‍රකාශයේ පිටිපස්සේ තියෙන කතාව ඇත්තම බලවත්. අපිට ලැබුණු විස්තර අනුව මේ මුල් සමාජිකයන් ළඟ තිබුණු සාරධර්ම විශේෂයෙන්ම අර නිර්භය බව ඒක තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. අනික මේ පෙළපත් නාමය හැදුණු විදිහත් හරිම විශේෂයි. ඒ කොහොමද ඒ කතාව? කතාව දිගහැරෙන්නේ මෙහෙමයි. රටේ පාලකයා, ඒ කියන්නේ රජතුමා සතුරු හමුදාවක් පස්සෙන් එළවද්දී අර ලොකු ජීවිත අවදානමක් අරගෙන මේ පෙළපතේ මුතුන් මිත්තන් ඒ රජතුමාව හංගලා තියෙනවා. නිකන් හැංගුවා විතරක් නෙවෙයි ආරක්ෂාව දීලා නවාතන් පාසුකම් සපයලා අන්තිමේදී රටේ බලය ආයත් ස්ථාවර වෙන කල්මේ රජතුමාව බලාගෙන ඉඳලා තියෙනවා. ඒක ලොකු කැපකිරීමක් නේද? ඇත්තටම. ඒක ඇදහිය නොහැකි කතාවක් වගේ. හිතන්නකෝ සතුරු හමුදාවකින් රජ කෙනෙක්ව හංගගෙන බලා ගන්නවා කියන්නේ තමන්ගේ විතරක් නෙවෙයි පවුලයාගේ ජීවිත පරිදුවට තියලා කරන වැඩක් නේ. ඒකෙන් හොඳටම පේනවා ඒ අයගේ ධෛර්යය, ඒ වටිනාකම් ගැන. ඉතින් ඒක කොහොමද හරියටම රටේ ඉරණමට බලපෑවා කියලා කියවෙන්නේ? හරියටම මේ අපිට ලැබුණු ලේඛනවල කියවෙන්නේ විදිහට ඒ ක්‍රියාව නිසා තමයි පාලන තන්ත්‍රයේ අනුප්‍රාප්තිය. ඒ කියන්නේ රජකම ඉදිරියට ගෙනියන එක ඒක සුරක්ෂිත වෙලා තියෙන්නේ. රට අස්ථාවර වෙන්න තිබුණ එක ඒකෙන් නැවතිලා. ඒ කියන්නේ ඒ මොහොතේ ඒ උදව්ව නොලැබුණා නම් එහෙම නොවුණා නම් සමහර විට බලාරගලයක් ඇති වෙන්න කිවුණා. එහෙම නැත්නම් වෙන කවුරු හරි බලයට ඇවිත් රටේ ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුණා කියලා අදහසක් තියෙනවා. ඒ නිසා ඒක නිකම්ම පුද්ගලික උදව්වක් නෙමෙයි. ඒක ජාතික මට්ටමේ දෙයක්. හරි. ඒක ඇත්තරම සුවිශේෂී ඓතිහාසික සිදුවීමක්. එතකොට අර මූලාශ්‍රවල මේ පෙළපතේ වර්තමාන තත්වය ගැන මොනවාරි කියනවා නේද? ඔව්. ඒක තමයි මේකේ තවත් අර කුතුහලයේ දනවන පැත්ත. වර්තමානයේ මේ පෙළපතකින් එන අය දිහා බලද්දී සමහර ක්ෂේත්‍රවල අසාමාන්‍ය විදිය දක්ෂතා පෙන්වනවා කියලා නිරීක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය දක්ෂතාවයකට එහා ගිය යම් විශේෂ හැකියාවක් පෙන්වන අවස්ථා ගැන තමයි මේ කියන්නේ. අසාමාන්‍ය දක්ෂතා. ඒ කිව්වේ මොන වගේ දේවල්ද? මොන වගේ ක්ෂේත්‍රකනද කතා වෙන්නේ? නිශ්චිතවම නම් කරලා නැහැ. හැබැයි පොදුවේ කියවෙන්නේ අර කලාව, විද්‍යාව, එහෙම නැත්නම් උපාය මාර්ගික චින්තනය වගේ විවිධාංශවල විශේෂ නැඹුරුතා, කුසලතා පෙන්වනවා කියලා. මෙතනදී එන එක සිත් ගන්නාසුළු කල්පිතයක් තමයි මේකට අර ඥානමය වශයෙන්, ඒ කියන්නේ DNA අනුහරහා පරම්පරාවෙන් එන යම් දෙයක් බලපානවා වෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ අර මුතුන් මිත්තාගේ නිර්භීතකම, බුද්ධිය වගේ දේවල් ඒවා ඥානහරහා මේ પરම්පරාවට ඇවිත් ඉන්න පුළුවන් කියලාද? ඒක විද්‍යාත්මකව ඔප්පු කරපු දෙයක්ද? නැත්නම් ඒක නිකන් අදහසක් විතරද? ඒක හොඳ ප්‍රශ්නයක්. මේ තොරතුරු ඉදිරිපත් කරන විදිහට නම් මේක දැනට ඔප්පු කරපු විද්‍යාත්මක සත්‍යයක් නෙවෙයි. ඒක නිරීක්ෂණ මත පදනම් වෙලා අර ගොඩනැගෙන කල්පිතයක්. එහෙම නැත්නම් වැඩිදුර හොයන්න ඕන අදහසක් විදිය තමයි තියෙන්නේ. හැබැයි මේ අදහස වැදගත්. මොකද අර පාරම්පරික ලක්ෂණ හැකියාවන් කොහොමද પરම්පරාවෙන් પરම්පරාවට යන්නේ කියන අර ලොකු කතාවට මේකෙන් දොරක් කැරෙනවා වගේ. හරි. ඒක පැහැදිලි. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් අද අපි බැලුවේ හල්කේ විදානයේ පෙළපතේ අර විශේෂ ඓතිහාසික පසුබිම, විශේෂයෙන්ම අර නිර්භය ආරම්භක කතාව, ඒකෙන් රටේ ඉතිහාසයට වෙන්න තිබුණු බලපෑම ගැන, ඒ වගේම අදටත් ඒ පරපුරේ අය තුලින් මතුවෙනවා කියන විශේෂ දක්ෂතා සහ ඒ පිටිපස්සේ තියෙන්න පුළුවන් ඥානමය සම්බන්ධයක් ගැන මූලාශ්‍රවල යන කල්පිතය ගැනත් කතා කළා. ඇත්තම හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරන කතාවක් මේක. අවසාන වශයෙන් අර අපේ සිතුවිල්ලට යමක් එකතු කරනව නම් මේ වගේ પરම්පරාවෙන් પરම්පරාවට එන අසාමාන්‍ය හැකියාවන් ඒවායේ ඇත්ත ස්වභාවය මොකක් වෙන්නේ නැද්ද? මේවා නිකම්ම ඥානමය උරුමයන් විතරක්මද එන්න නැත්නම් අර හැදෙන වඩෙන පරිසරය ලැබෙන අවස්ථා වගේ වෙන දේවලුත් බලපානවා ඇති නේද? ඒක තමයි ප්‍රශ්නය. මේ මූලාශ්‍රවල තේ ගැන තව කතා කරන දේවල් තියෙනවා වගේ තමයි පේන්නේ.